මල්වල පාට කියන්නේද ඒ වගේ ලස්සන තව නෑ. මේ මගේ ජීවිතේ ලස්සනම උපන්දිනේ ලබන්නේ කලින් දවස. ඉතින් මම අද වෙනදට වඩා චුට්ටක් උදෙන්ම නැගිටලා අද දවසේ වැඩ නෙවෙයි හෙට දවසේ වැඩ ටික ඉවර කරගන්නයි හදන්නේ. මොකද හෙට උදෙන්ම අපි ගෙදරින් පිටත් වෙන්න ඕන නිසා මම අද දවසේ මේ විදියට වැඩ ටික ඉවර කරගන්න හිතුවා. මම හෙට දවසේ අපේ යන ගමනට ගෙනියන්න හිතාගෙන චොකලට් ෆින්ගර්ස් හදන්න ගත්තා. මේක නම් මම හදන්න ගත්තේ මගේ හස්බන්ඩ් හරිම ආසයි ඒ නිසා එයා වෙනුවෙන්ම මම මේකත් හදන්න හිතුවා. මම ටිකක් වැඩියෙන් හදන්න ගත්තා. වැඩ කරන්න ගත්තාම ටිකක් වෙලා යන වැඩක් මේක. ඒත් ඉතින් අපි කරන දේවල් ඒ වෙලාවට සතුටින් ආසාවෙන් කරනවා නම් මහන්සියක් දැනෙන්නේ නෑනේ. අනික තමා මම නම් කොහොමත් අද හරිම සතුටින් ඉන්නේ. මොකද ඉතින් හෙට යන්නේ මගේ ජීවිතේ යන්න බලාගෙන හිටපු ආසම තැනකට නිසා. දැන් චොකලට් ෆින්ගර්ස් ටික නම් මං ඔන්න හදලත් ඉවරයි. අපි හෙට යන ගමන යන්න හිතාගෙන ඉන්න දවස් 4කට. ඒ නිසා මම හිතුවා එක දවසකට කෑම ටිකක් හදාගෙන යන්න ඕනේ කියලා. ඉතින් මම අද අපිට ගෙනියන්න අඹ මාළුවක් හදලා, පරිප්පු තෙල් දාලා, මාළු බෙදලා, බිත්තර තම්බලා පොල් සම්බෝලයක් හදන්න කියලා හිතුවේ. මම හරිම ආසයි මේ වගේ උයලා එළියට ගියාම ඒක කන්න. මොකද ඒක ගෙදර ඉඳන් උයලා කනවා වගේ නෙවෙයි. එහෙම කනකොට රස වැඩිනේ. අනික තමා මගේ හස්බන්ඩ් මට මොකුත් කිව්වේ නැතුවට එක දිගට කඩෙන් ගන්න එච්චර ආස කෙනෙක් නෙවෙයි. ඒ නිසාම මම හිතුවා එයා ආසම විදියේ කෑම ටිකක් ගෙනියන්න හදන්න ඕනේ කියලා. දැන් මම මේ ටික නිවෙන්න තියලා බොක්ස් වලට දාලා ෆ්‍රිජ් එකට දානවා හෙට උදේට අරගෙන යන්න. මොකද අද අපි හොඳ නිින්දක් දාලා හෙට උදෙන්ම යන්න ඕනේ නිසාම මම මේ වැඩ ටික මේ විදියට කලින් කරන්න හිතුවා. මම මේ වැඩ ටිකත් කරලා ඉවර වෙලා හස්බන්ඩ් එක්ක හෙට ගමන යන්න බඩු ටිකක් අරගන්න එළියට යන්න හැදුවා විතරයි අපේ මල්ලි කොල්ලා තෑගි ගොඩකුත් අරගෙන ගෙදර ආවා. මම හිතුවේම නැති තෑගි ගොඩාක් යාළගෙන් මට හම්බ වුණා. අම්මගෙන් හම්බුණ රෝස මල නම් මම අපේ බුදු පිළිම ළඟින් තිබ්බා. ඉතිරි ඔක්කොම තෑගි මගේ නංගි කෙල්ලගෙනුයි මල්ලි කොල්ලගෙනුයි. ඉතින් ඔයාලා දෙන්නගේ තෑගි වලට thank you. අම්මා මල්ලි නංගි ගොඩාක් thank you ඔයාලා දුන්න හැම දෙයකටම. ඔන්න අද මගේ උපන්දිනේ දවස නොවුනත් නොහිතපු විදියට මට තෑගි ගොඩාක් හම්බ වුණා. අද දවස මම කොහොමත් සතුටින් හිටියේ. ඉතින් මේ හැම දෙයින්ම මාව තවත් සතුටු කරපු ඔයාලට මම හරිම ආදරෙයි. හම්බ වුණ තෑගි බලලා එයාලගෙන් හම්බ වුණ ෆොටෝස් පිටියේ ගහලා ඔක්කොම ඉවර කරලා අපි තුන්දෙනාම එළියට ආව බඩු ටික අරගෙන යන්න. අද දවස මේ විදියට තමයි ගෙවුනේ. මම මගේ බර්ත්ඩේ වීඩියෝ එක අරගෙන ඉක්මනට එනකම් ඔයාලා හැමෝම ආදරෙන් සතුටින් වගේම පරිස්සමින් ඉන්න.